පිරිමි ළමයි කතාවේ ඔයගොල්ලෝ හිතන්නේ යාළුවනේ ඇත්තටම මොකද්ද සිද්ධ වෙන්නේ? මේ නෝරවයි සුරේන්වයි ඇත්තටම පොලිසියට මාට්ටු වෙයිද? ඉතින් පොලිසියෙන් නෝරා ගැන පන්නන්නේ මේ සේනක හාමුගේ මිනීමැරුමට අභිරහසක් ලෙසයි. ඉතින් ඒත් එක්කම නෝරාට තියෙන තවත් කරදරයක් තමයි මේ බංගලාවට අරක් ගන්න ඉන්න මේ සුමංගලයි ඇල්ලේ පොලයි කපු මහත්තයයි. ඉතින් යාළුවනේ මේ තුන් දෙනා බලන් ඉන්නේ නෝරා කොහොම හරි මේ ගමෙන් පන්නලා මේ වලව්ව අයිති කරගන්න. ඉතින් ඒත් එක්කම දැන් හොඳම දේ තමයි සුමංගලත් එක්ක ඇල්ලේ පොලත් එකතු වෙලා ඉන්නේ. ඉතින් ඇල්ලේ පොලටත් ඕනේ මේ බංගලාව අයිති කරගන්න කියලා සුමංගල හිතන්නේ. සුමංගල හිතන්නේ නෝරාව අරගෙන ගිහිල්ලා බංගලාව අයිති කරගන්න ඕනේ පරමාර්ථය. ඉතින් සුමංගලට ටිකක් තේරෙනවා ඇල්ලේ පොලේ එන්නේ මේ බංගලාවට ඉන්කම් දාන්නයි කියලා. ඉතින් යාළුවනේ ඇල්ලේ පොල මේ පාර පාඩම ඉගෙන ගන්නේ නෝරාගෙන් නම් නෙමෙයි සුරේන්ගෙනුත් නෙමෙයි සුමංගලගෙන් තමයි. ඉතින් යාළුවනේ ඒත් එක්කම ඉදිරියට බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ නෝරවයි සුරේන්වයි පොලිසියට අහු වෙන්නේ නැහැ. ඉතින් නෝරයි සුරේන්වයි කොහොම හරි පොලිසියෙන් ගැලවිලා ඉන්න අතරතුර සුමංගලට තමයි මේ දෙන්නා මාට්ටු වෙන්න යන්නේ. ඉතින් ඉදිරියට මේ වගේ වීඩියෝ නැරඹීමට අමතක නොකර subscribe කරලා තියාගන්න.